හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න මාර්තු මාසේ 15 වෙනිදා අපිට තෙල් ගහන්න ආයෙත් QR කෝඩ් එක ඕන වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ QR කෝඩ් එක හදාගන්නේ කියලා. වෙබ්සයිට් එකට ගිහින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි QR කෝඩ් එක හදාගන්න අපහසු වෙන එක. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ලින්ක් එකේ සෙට් වෙන fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකට යන එක. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් ලියාපදිංචි වෙන්න ඇතුල් වෙන්න කියලා. ඉතින් ඔයාලා රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලා කරන්න තියෙන ලියාපදිංචි වෙන්න. ඉතින් ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ඔයාලගේ ID කාඩ් නම්බර් එක. ID කාඩ් නම්බර් එක දීලා ඊට පස්සේ ඔයාලගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ID කාඩ් නම්බර් එක නැතුව પાස්පෝර්ට් නම්බර් එක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ දෙක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඊළඟ ඔප්ෂන් එකට යන්න අනිවාර්යයෙන්ම කිව්වා මේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් ඕන වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ නම්බර් එකට OTP කෝඩ් එක ගෙන්න ගන්න. ඉතින් OTP කෝඩ් එක ගෙන්න ගන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා නම්බර් එකට OTP කෝඩ් එකක් අංක 6ක. ඉතින් මේ අංක 6ක OTP කෝඩ් එක අපිට ක්ලික් කරලා ඊළඟ ඔප්ෂන් එකට තහවුරු කරගන්න ඕනේ. තහවුරු කරාට පස්සේ අපි යනවා ඊළඟ ඔප්ෂන් එකට. ඊළඟ ඔප්ෂන් එක කියන්නේ ඔයාලගේ නම, වාසගම ලිපිනය වගේ දේවල් ඇතුළත් කරන්න වෙනවා. ඉතින් ඔයාලගේ නම වාසගම ලිපිනය හරියට ඇතුළත් කරලා ඊළඟ කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට එනවා වාහනේ විස්තර ටික. මුලින්ම වාහන අංකය, ඊට පස්සේ වාහන වර්ගය, ඊට පස්සේ චැසි නම්බර් එක. ඉතින් ඔයාලට මේවා පොතේ තියෙනවා. ඉතින් මේකේ පෙට්‍රල් ඩීසල් තෝරන්නත් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ විස්තර ඔයාලගේ වාහනේ පොතේ අංකය බලාගෙන හරියට නිවැරදිව ෆිල් කරලා ලියාපදිංචි වෙන්න කියන එක ටික් එක දාලා නියමයන් හා කොන්දේසි කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට පස්සේ ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ QR කෝඩ් එක. ඉතින් මේ QR කෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක QR කෝඩ් එක ආවට පස්සේ ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියා ගන්න පුළුවන්. ඉතින් මේකේ පෙන්නනවා සතියකට ඔයාලට කොච්චර ඉන්ද්‍ර ප්‍රමාණයක් තියෙනවද. ඉතින් ඉතිරි ශේෂය කොච්චර මේ ඉන්ද්‍ර ටික කලින් උත්තර නැතිනේ. ඉතින් සතියකට ඔයාලට කොච්චර ඉන්ද්‍ර ප්‍රමාණයක් යූස් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ඔයාලා තෙල් ගහන්න යද්දී අනිවාර්යයෙන්ම අරන් යන්න වෙනවා. ඉතින් ඔයාලට මේක අරන් ගිහිල්ලා තෙල් ගහන තැනට පෙන්නලා තමයි ඉන්ධන හලෙන් තෙල් ටික ගහගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට එක එක වාහන වලට අදාළ තෙල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා නිවුස් වල ගියා. ඉතින් සාමාන්‍යයෙන් බයික් වලට ලීටර් 5ක්, කාර් වලට ලීටර් 15ක්, වෑන් වලට 40ක් වගේ ওই විදිහට තමයි යන්නේ. ඉතින් මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එකක් කරේ මේ ඉමේජ් එක ගහගෙන ඔයාලට මේක අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න වෙනවා. නැත්නම් ඔයාලට මේක print out එකක් අරගෙන මේක ෆොටෝ කොපියක් හරි print out එකක් අරගෙන ලැමිනේට් කරලා මේක පිටපතක් ළඟ තියාගෙන අනිවාර්යයෙන්ම තෙල් ගහන්න යද්දී මේක යූස් කරන්න නම්. මොකද මේ අරුබුද සත්‍යයත් එක්ක අනිවාර්යයෙන්ම මේක කොච්චර කාල පවතියිද කියලා කියන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම මේක ලියාපදිංචි නැත්නම් ලියාපදිංචි වෙන්න ලොග් වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පරණ QR එක ගලන්න ඔයාගේ මොබයිල් නම්බර් තියලා ලොග් වෙන්න තියෙන්නේ. හරිම පහසුයි. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් කමෙන්ට් එක අපි ගිහිල්ලා ඉන්න යාළුවා. තවත් අපේ YouTube channel එක subscribe නැත්නම් subscribe කරලා bell icon එක බල තියාගන්න.